උදේම මං අද වැඩ පටන් ගන්න යන්නේ. මට ඕඩර් එකක් පැක් කරලා. මේ දවස්වල පොඩ්ඩක් රිසර්ච් එකේ වැඩ වෙච්ච නිසා මම ලොකු වැඩ දාගත්තේ නැහැ. ඒක නිසා මේ දවස් ටිකේදී මම තනියම තමයි තියෙන පුංචි වැඩ ටික කළේ. මේක මගේ ස්පෙෂල් ඔෆර් එකට ආපු ඕඩර් එකක්. ස්පෙෂල් ඔෆර් එක තමයි රෝස් කාඩමම් බ්ලැක් ටී, ginger mint black tea and lime zest black tea වල පැකට් 3ම ග්‍රෑම් 50 පැකට් 3ම රුපියල් 1760කට දෙන්න පුළුවන් 3ම එකට ගන්නවා නම්. මේ මාසෙ තුල විතරයි මේ ඔෆර් එක දෙන්න මම බලාපොරොත්තු වෙන්නේ. වෙනම ගත්තොත් මේ පැක් 3 රුපියල් 2200ක් වගේ මිලක් වෙනවා. ඉතින් මේ කස්ටමර් නම් ඔෆර් එකට අමතරව තවත් ටී වර්ග කීපයකුත් ඒ වගේම හෝබල් සෝප්ස් කීපෙකුත් ඕඩර් කරලා තිබුණා. මේ ප්‍රොසෙසින් කරලා ඉවර වුණාට පස්සේ ඒවා මේ ක්ලියර් පොලිතින් බෑග් වල බල්ක් විදිහට අපි ඉස්සරම පැක් කරනවා. මොකද ගොඩක් වෙලා මේවා එළියේ තියාගත්තොත් එහෙම ආපහු වතාවක් මොයිස්චර් ඇබ්සෝබ් කරලා තේවල ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. ඊට පස්සේ තමයි අපි මේ පුංචි පැකේජ් එකට අවශ්‍ය ප්‍රමාණ වලින් මේවා පැක් කරන්නේ. ඔෆර් එක නිසාම මේ දවස් ටිකේ හදපු පැකේජ් ඔක්කොම ඉවර වෙලායි තිබ්බේ. ඒක නිසා තමයි මට ආපහු මේ උදේ පාන්දර මේ ලයිම් ටී එකයි අපේ ජින්ජර් මින්ට් ටී එකයි දෙක පුංචි පැක් වලට ලෑස්ති කරන්න ඕනේ. නැත්තම් සාමාන්‍යයෙන් මේ වගේ පැක් කීපයක් ගොඩක් වෙලාවට කට්ටිය ඉන්න දවසටම මම හදලා තියා ගන්නවා. එතකොට ඕඩර් එකක් ආපු ගමන් කරන්න තියෙන්නේ බොක්ස් එකට මේවා පැක් කරලා යවන එක විතරයිනේ. අපේ බබල් රැප් බෝලේ මගේ ස්ටෑන්ඩ් අප් පවුච් එක පොඩි වෙන එකෙන් අරපන්න තමයි විශේෂයෙන්ම මේ බබල් රැප් එකයි කාඩ්බෝඩ් බොක්ස් එකයි දෙකම පාවිච්චි කරන්න පටන් ගත්තේ. මොකද මේ වගේ බොක්ස් එක දැම්මේ නැත්තම් කස්ටමර් ගාවට යනකොට මේ පැක් එක පොඩි වෙලා ලස්සන නැති වෙලා තමයි යන්නේ. පැකේජ් එක හම්බ වෙනකොට ඉතින් එයාලට සතුටු හිතෙන්න නම් ඒකේ ක්වොලිටි එක ඒ විදිහටම තියෙන්න එපයි. හරි. වැඩේ අන්තිම කොටස. තාම මං ගාව තියෙන්නේ හෑන්ඩ් රිටන් බිල් එකක්. ඒකත් ඉතින් පැකේජ් එකේ උඩටම දැම්මහම කස්ටමර්ටත් ක්ලියර් ඉන්ෆර්මේෂන් ටික. දැන් තියෙන්නේ ඇඩ්‍රස් එක පේස්ට් කරලා මේකේ ඊට පස්සේ මගේ හෑන්ඩ්මේඩ් ස්ටිකර් එකයි මගේ ලෝගෝ එකයි ආපහු පැකේජ් එකේ උඩින්ම අලවන්න තමයි. ඕකේ, order is ready. ඔයාලටත් ඕන නම් ඔන්න මගේ ස්පෙෂල් ඔෆර් එක.